ටිකිරිගේ අවුරුදු කතන්දරේ කියන්න කලින් channel එක subscribe කරලා bell icon එක click කරන්න. ඔන්න එරබතුමල් පිපෙන කොහොනාද ගම පුරා රැව්දෙන අවුරුදු කාලේ උදා වුණා. අද පොළ නම් හරි සරුයි. ඔව් මට බෝඩ්ලිත් ඕනේ. හරි අරගෙන දෙන්නම් හැබැයි දඟලන්න නැතුව ඉන්න ඕන බඩු ටික ගන්න. අර තියෙන ಜಾති ඔන්න ඉතින් අවුරුදු පොලෙන් ගන්න ಜಾති ගොඩක් හිතේ මවාගෙන ටිකිරි මලිතී අම්මත් එක්ක පොළ ඇතුළටම ගියා. මේ තියෙන්නේ අපූර්වයදම. ටිකිරි මේ බලන්න මේක හොඳයිද කියලා? ඒක නම් අපූර්වයි අම්මේ. එහෙනම් ඒක ගමු. අයියා අවුරුදු කුමාරයෙක් වගේ ඉන්නේ. එහෙනම් මගේ අන්න හරිද? අම්මා හිමීට නංගිටන්න මම හොයාගන්න. මම ටිකක් කරේට ගිහින් බලන්නම්. නිලකූරුයි රචින්නත් ගන්න එපා. අනේ අයියා දැන්නේ චුට්ටේ. මොකද උනේ? මේ පාරත් අපිට අවුරුදු සමරන්න වෙන්නේ නැති කිරි. ඒ මොකද චුට්ටි? ආච්චි අම්මට හොඳටම සනීපන. දුක් වෙන්න එපා අපේ බෙහෙත් ගමු. සල්ලි නෑනේ බෙහෙත් ගන්න. එළවලු විකුණුනත් නෑනේ හරියට. හැමදේම හරියයි චුට්ටේ. අනේ අම්මේ මට අර රතු පාට ටී-ෂර්ට් එකක් ගන්න ඕනේ. අනේ අරන් දෙන්නකෝ. අනේ පුතේ එච්චර සල්ලි නෑනේ. තව බඩු ගොඩක් ගන්නත් තියෙනවා. මොකද අයියාට වෙලා තියෙන්නේ? කලදර කරන්න තු ඉන්නකෝ. ඒ කරන් දුන්න නැත්නම් එකක්වත් එපා. අප්පි මේ ළමයට මොකද මේ වුනේ? අනේ මගේ හොඳම්මනේ මට නිලාකූරුත් එපා. හරි එහෙනම් මං අරන් දෙන්නම්කෝ. හැබැයි ඉතින් නිලාකූරු නෑ ඕන. හොඳද? ඔන්න ඉතින් මලිතී අම්මයි ටිකිරි බරටම අවුරුදු එල්ලගෙන ගෙදර යන්න පිටත් වුණා. ආච්චි අම්මා සීයේ යෙවිලා. ආච්චි අම්මේ. අපේ මගේ පැටව් දෙන්න දැක්ක කල් තව ටිකක් ලොකු වෙලාද මන්ද. රුවගේ අම්මා බොහොම අපූර්වට කැවිලි ಜಾති හදන්න කියලා දීලා. අපොයියෝ අපේ අම්මා හරි දස්සයි මේවා හදන්නේ. මටත් ඉතින් ඒක ඒ විදිහටම ගියා. අම්මට අමාරුත් ඇති. අම්මා ටිකක් ඉන්නකෝ. මට මොන අමාරුවක්ද? අම්මා හිටපු හින්දා අද කැවුම් ටික වෙනතරත් වඩා හොඳයි. මගේ දුවනි ඔක්කොම කෙරුවේ. අවුරුදු ලැබුවේ නෑ කැවුම් කන්න. අව් ඒක ඇත්ත. අවුරුදු කුමාරයා තරහ වෙයි. කමක් නැත්තම් කාන්ට. එක කෑවට මොකද? හොරෙන්න තව එකක් කන්න ඕනේ. අම්මෝ මේ වගේ සුවඳ. අතත් පිච්චුණා. හැමෝම එකතු වෙන්න ඔන්න මෙදා පාරත් අපේ ගමේ අවුරුදු උත්සවය ජයටම පැවැත්වෙනවා. මහරා දිවීම බණා මුට්ටි බිදීම කොට්ට පොර ගැසීම හා එකී මෙකී තරග රස එළ දිනේ පැවැත්වේ. පැමිණ විනෝදවන ලෙස ඔබ සැමට සුවද ආරාධනා. ඔන්න හෙට අවුරුදු උත්සවයට යන්නත් පුළුවන්. එහෙනම් බොහොම අගේයි. මමත් යනවා හෙට දුවන්න. අගේයි මමත් අවුරුදු කුමාරයාට යන්න ඉන්නේ. එරබුදු ගහේ කපුට රණ්ඩු වෙනවා. බලන්නකෝ සීයේ. රටාවට කොටනවද මන්දා? ඕක කොහාගේ උඩර වැට්ටියක්. දන්නවද පුතේ? කොහා හරි කම්මැලියනේ කූඩුව හදන්න. ඔන්න ඉතින් කපුට එකතු වෙලා කූඩුව හදලා බිත්තර දාපුවාම කොහා හිමින් ඇවිල්ලා කපුටු කූඩුවේ බිත්තර දානවා. ඔන්න ඉතින් යුද්ධේ පටන් ගන්න ඊට පස්සේ කපුටු පැටවු එක්කම කොහා පැටවුනුත් බිත්තර බිඳගෙන එළියට ආපුවාම කපුට කොහා පැටවුන්ට කොටලා එලවනවා. ඔන්න ඕකයි හේතුව. දැන් මදේ කතන්දර ඇව්වා. යමුකෝ දෙන්න එක්ක නාල පිරිසිදු වෙන්න. ඊට අවුරුදුනේ. ඔන්න ඉතින් රචින්න හඬ මැද්දෙන් සිංහල අලුත් අවුරුදුදා උදා වුණා. ටිකිරි මලිතීත් හරි ආදරෙන් අවුරුද්ද පිළිගත්තා. දැක්කද? නෝල ලැබුවාම රචින්න පුපුරා නෑනංගි. පුරා දැන් කිරි ඉතිරෙනවා. ඕන්නමයි පුතේ. මුළු රටටම කිරියෙන් පැණියෙන් උතුරන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඔය ඇති. ඕන් ඉතින් මේගා ලොකු වෙනවා වගේ මගේ පුතාටත් හරියන්න ඕනේ. අපූරු අඹ පැලේ හැබැයි. ඔන්න ඉතින් රතිඤ්ඤ වෙඩි සද්ද මැද්දෙන් රබන් හඬයි කොහෝ සද්දෙත් එකතු වුණාම ගම්මානෙම මකුල් සක්වලක් වෙලා. ඒ විතරක් නෙමෙයි. පංචදමන තරුණියන්ගේ සුරතල් මින්කින්කිනි හඬවල් එක්ක රබන් හඬ මුසු වුණාම ගමේ සතුට දෙගුණ වුණා. ඔන්න ඉතින් ටිකිරිගේ අම්මා ලහියේ නැකතට ආහාර අනුභව කරන්න කෑම බීසි සූදානම් කරා.
කෑම මේසෙ පුරා විහිදුණු එක එක ජාතියේ කෑම අතරේ ගමේ සතුට සමගිය සාමය මේ හැමදේම මුහු වෙලා තිබුණා. තාත්තේ එහෙනම් හැමෝටම කවන්නකෝ. පුංචි කාලේ ඉඳන් අපි පුතාට කවලා තියෙනවනේ. අද ඉතින් පුතා අපිට කවන්න. එහෙම හොඳයි නේද? සුබ අලුත් අවුරුද්දක් තාත්තේ. සුබ අලුත් අවුරුද්දක් අම්මේ. මගේ කොල්ල පැටියට. එහෙනම් ඉතින් අවුරුදු උත්සවයේ පැත්තට ඔක්කොමලා ගිහිල්ලා ආවනම් තාත්තලත් යමුකෝ. අනේ අපිට මොන අවුරුදු උත්සවද? එහෙනම් තාත්තලා විවේක ගන්නකෝ. යමු ඉක්මනට පුතාට රේස් එක දුවන්නත් ඕනේ කිව්වනේ. එහෙනම් හැමෝටම කිරියෙන් පැනින් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔන්න අප තව සුළු මොහොතකින් තරඟ ආරම්භ කරන්න සූදානම් වන්නේ. සුබ අවුරුද්දක් චුට්ටේ. ටිකිරිටත් එසේම වේවා. අපි බීම වීදුරුවක් බොමු නේද? මගේ ගාන දෙන්න යාම එන්න බොන්න. අනේ පා චුට්ටේ. මට වෙන දෙන්න දෙයක් නෑනේ අවුරුද්දට. ටිකිරිට මේව රසත් නැති ඇති නේද? අනේ එහෙම දෙයක් නෑ චුට්ටේ. ඔයා ඔය ටික විකුණ ගන්නකෝ. මේ අවුරුද්ද ඔයාට සුබම සුබ වෙනවා. ඔන්න බලන්නකෝ. අනේ මන්ද ටිකිරි. මම එහෙනම් අර පැත්තට යන්න. චුට්ටෙත් ඔය ටික ඉවර කරලා එන්නකෝ. මේ අවසාන නිවේදනයයි ගමහරා දීමේ තරඟය සඳහා සහභාගී වන සියලුම දෙනා තරඟ ආරම්භක ස්ථානයට පැමිණෙන්න. පළවෙනි ස්ථානයේ රුපියල් 25000ක ත්‍යාග මුදලක් හිමි වේ. එන 1 2 3 කියමු දුවන්න ඕනේ. 1 2 3යි. ඔන්න මේ වෙලට ලෙස්තන ගස නැගීමේ තරඟකරුවන් ජයග්‍රහී කොඩිය ළඟට ආසන්නයි. හැමෝම අත්පොළ සන්දී ඔවුන්ව දිරිමත් කරන්න. ඔව් ඊටම ආසන්නයි. ඔව් ඒ අවසාන මොහොතේදී අවාසනාවන්ත ලෙස අසාර්ථක වෙනවා. චුට්ටේ විල්වේ මේ තග්ගත් මං කොහොම හරි ගන්නවා. මං දිනුවා. මගේ පුතා දිනුවා. ඔව් මේක නම් පුදුමයක්. පළවෙනි තරඟකරුණු කනාමුට්ටිය විඳින්න වගේ යන්නේ. සංවිධායක මණ්ඩලයේ හරිය ඇස් දෙක වදින්න ඇති නේද? කෙලිකවටකම් මැද්දේ ගම්මානි සතුට ඉතිරිලා ගියා. හිතා ගන්නවත් බැරි විදියට පළමු තරඟකරුම නිවැරදි මුට්ටියට වැරම් පාරක් එල්ල කරනවා. ඔව් ජයග්‍රහණය ලබා ගන්නවා. මෙදා පොටේ කොට්ට පොරේ ඉඳන් ලේසි වෙන්නේ නැහැ පුතේ. ඊළඟ අවුරුද්ද වෙනකන් කොට්ට පොර ගහයි මට පේන විදියට. මේ අවස්ථාවේ ගමහරා දීමේ තරඟයේ ප්‍රථම ස්ථානයට හිමි ත්‍යාග මුදල් ලබා දීමට අපි සූදානම් වන්නේ. ටිකිරි පුතා තමයි ජයග්‍රාහකයා. ඒත් මේක පුදුමයක්. ටිකිරි පුතා විශේෂ දෙයක් කරන්න යන්නේ. මේ සල්ලි ඔයාට චුට්ටේ. අනේ ඔයාට ගොඩක් ස්තුතියි ටිකිරි. මේකෙන් මට ආච්චි අම්මට බෙහෙත් කරන්න පුළුවන්. මගේ පුතා මහාහපනේ. මේක තමයි පුතේ සැබෑ සිංහල අලුත් අවුරුද්ද කියන්නේ. ඉතින් මේක නේද අපේ සැබෑම සිංහල අලුත් අවුරුද්ද? ඔයාලා හැමෝටමත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා. ඒ වගේම channel එකට ලස්සන කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.